The News Brief. එතෙර මෙතෙර යා කරන්න. ඔන්න ඉරානයේ දිව්‍යාණ්ඩුව හෙවත් ඉස්ලාමීය ජනරජයේ තවත් මානව හිතවාදී කෙරුවාවක් සම්බන්ධයෙන් ඉරාන් ඉන්ටර්නැෂනල් වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව ඊයේ සඳුදා රාත්‍රිය වන විට ඉරාන් ඉන්ටර්නැෂනල් වාර්තා කර තිබුණේ 2022දී රට පුරා පැවති රාජ්‍ය විරෝධී විරෝධතා අතරතුර විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ඉරාන නීතිඥයින් 12 දෙනෙකුට වසර 3ක සිරදඬුවමක් සහ දඩමුදල් නියම කර ඇති බවයි. ඉරානයේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් එරට මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙම සිදුවීම ඉරානය විසින් එරට සිවිල් සමාජය දිගින් දිගටම මර්ධනය කිරීමේ නවතම උදාහරණය බවයි. මේ අතර ඉරානයේ Human Rights Activists News Agency කියන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය HRNA කියලා කියන්නේ ඒකට අනුව මෙම නීතිඥවරුන්ට එල්ල කර තිබෙන චෝදනාව තමයි මාෂාඩි විප්ලවවාදී අධිකරණයක් ස්ථාපිත කිරීමට එරෙහිව කටයුතු කිරීම සහ ඊශ්‍රායලයට පක්ෂව ප්‍රචාරක කටයුතු සිදු කිරීම කියන කාරණාවයි. දැන් ඇත්ත වශයෙන්ම මේ වගේ චෝදනාවන් පට්ටපල් බොරු විශේෂයෙන්ම ඊශ්‍රායලය කියන කාරණාව ගාව ගත්තම හරි පහසුවෙන්ම දඬුවම් කරලා ඔවුන්ව සිරගත කරන්න පුළුවන් ඉරානය ඇතුලේ. විශේෂයෙන්ම මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරාන් ඉන්ටර්නැෂනල් වෙත අදහස් දක්වමින් විත්තියේ නීතිඥ මොහොමඩ් ඔලයිෆාඩ් පවසා තිබුණේ නීතිඥයින් මෙහිදී දඬුවම් ලබා ඇත්තේ Tamanගේ රාජකාරිය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් බවයි. අපිට මතකයි පසුගිය කාලේ ලංකාවේ නීතිඥයෝ කොයිතරම්නම් අපේ කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටියද. එවැනි අවස්ථාවලදී සදාචාරය සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් වුණත් යුක්තිය පැසඳලීම සඳහා නීතිය කියන රාමුව තුළ එවැනි ඉදිරිපත් වීමක් සිදු විය යුතුයි. අපිට ආරංචි වෙනවා මිනිමරු හා ත්‍රස්තවාදී කටයුතු මෙහෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඉන්න පිල්ලයන්ටත් නීතිඥ සහාය ලබා දෙන්න ගන්මන් පිළ මහත්තයා කැමැත්තෙන් ඉන්නවා කියන කාරණාව. මෙතනදිත් එවැනි ඉදිරිපත් වීමක තිබෙන සදාචාරාත්මක පැත්ත ගැන කාට හරි ප්‍රශ්න කරන්න පුළුවන් වුණාට ගම්මන් පිළ මහත්තයා වල්ලලා හිරේ දාන්න කාටවත් පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා අන්න ඒ වගේ දෙයක් තමයි මේ වෙලේ ඉරානයේ සිදු කරලා තියෙන්නේ. ඉරාන දිව්‍යාණ්ඩුවේ අභිමතයට විරුද්ධ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට ඔවුන්ට බොරු චෝදනා දාලා ඔවුන්ව සිරගත කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි නැවත නැවත නිතර අවධාරණය කරන්නේ මැද පෙරදිග තිබෙන එකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඊශ්‍රායලය පමණයි කියලා. ආගම ඉස්සරහට දාගෙන ආගමික ලෝගු පෙරෝගන හිටියට ඔය මිනිස්සු සැබවින්ම ක්‍රූර ආඥාදායකයෝ ඒකාධිපතියෝ ඇත්තටම මිනිමරු. මේ සිදුවීම සම්බන්ධයෙන් මුලින්ම 2022දී චෝදනා ලැබූ මේ නීතිඥයින්ට පොදු සමාවක් දීලා තිබුණත් ඉරාන බලධාරීන් විසින් මේ වසරේ 2025 ජනවාරි මාසයේ නැවත මෙම නඩුව විවෘත කරලා විමර්ශන වටයක් ආරම්භ කරලා තමයි මේ දඬුවම් කිරීම සිදු කරලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරකීන් ප්‍රකාශ කරන්නේ ඉස්ලාමීය ජනරජය දිගු කාලයක් තිස්සේ ස්වාධීන නීතිඥයින් සහ සිවිල් සමාජ උපදේශකයින් ඉලක්ක කරගෙන තිබෙන බවත් 2022 සැප්තැම්බර් මාසේ ආරම්භ වූ රට පුරා විරෝධතා මාරාන්තික බලයකින් මැඩ පැවැත්වීමෙන් පසුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔවුන්ට එරෙහිව වැනි ක්‍රියාවන් හරහා ඉරානයේ ඉස්ලාමීය ජනරජය විසින් සිවිල් සහ දේශපාලනික ක්‍රියාකාරකම් දැඩි ලෙස මර්ධනය කරමින් ඉන්න බවයි. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ මේ වන විටත් ඉරානයේ තියෙන්නේ යම් සුවිශේෂී තත්වයක්. ඒ තමයි විශේෂයෙන්ම ඇමරිකානු සම්බාධක නැවත අලුත් වී තිබෙන ඒ වගේම න්‍යෂ්ටික සාකච්ඡා සඳහා ඉරානය ඇමරිකාව සමග එළඹිලා ඉන්න මෙවැනි පසුබිමක නැවත ඉරානයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ඉරානයේ රජයට එරෙහිව යම් යම් පීඩනයන් ඇති කරන්න උත්සාහ කරමින් සිටිනවා. අපි බලමු ඉරානය ඉදිරියේදී තම මර්ධනකාරී ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන්න හදන්නේ කොහොමද කියලා. සමුගන්නවා මෙම ප්‍රවෘත්තියත් සමග මතක් කරනවා යලිත් රැඳීන් අපිත් එක්ක කියලා. උණුසුම් පුවත් සිංහල මාධ්‍යෙන් මුලින්ම දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ නාලිකාව සහ බෙදා හදාගන්න අපේ වීඩියෝවන් කියලා. Subscribe us for more details.